අපි අද කතා කරන්න හදන්නේ බෝන් ටැලන්ට් එක. මොකක්ද බෝන් ටැලන්ට් එක කියන්නේ? සින්දු කියන එක, නටන එක, රංගපාන එක, චිත්‍රාන්දන එක ඒ වගේ දේවල්. ඒ වෙලාව පොපියුලර් ටැලන්ට්. බෝන් ටැලන්ට් එක කියන්නේ මිනිස්සු උපතින් කියන ටැලන්ට් එක. ඒක හොයාගන්න බැරුව ගොඩක් මිනිස්සු අතරමං වෙලා ඉන්නවා. ඔව්. එතකොට අපි ඉස්කෝලේ යන කාලේදී සාහිත්‍ය සමිතිවල එහෙම දක්වන දක්ෂතා ඒක මොනකටද? ඉස්කෝලේ යන කාලේ ගොඩක් වෙලාවට කතා කරන්නේ පොපියුලර් ටැලන්ට් එක. සාහිත්‍ය සංගමයකට ගියත් ඉස්සෙල්ලා අහන්නේ සින්දු කියන්න පුළුවන් කට්ටිය ඉන්නේ, නටන්න පුළුවන් කට්ටිය ඉන්නේ, චිත්‍රාන්දින්න පුළුවන් කට්ටිය ඉන්නේ, කතා පවත්වන්න පුළුවන් කට්ටිය ඉන්නේ. ඒ වගේ දා. කවුරක් කතා කරන්නේ වාහනයක් කරනව හදාගන්න පුළුවන් කට්ටිය ඉන්නේ, YouTube channel එකක් කරන්න පුළුවන් කට්ටිය ඉන්නේ, DJ එකට ඇණයක් ගහගන්න පුළුවන් කට්ටිය ඉන්නේ. මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. ඔය හොඳ කතාවක් කිව්වා. YouTube channel. මොකක්ද ඒ කතාව ඇත්ත? YouTube channel එකේ කතාවත් හරි වෙනස් කතාවක්. මේක පොඩ්ඩක් ඉතිහාසයට යනවා. 2005 දී තමයි 2005 පෙබරවාරි 15 වෙනිදා YouTube channel එක හොයාගන්නේ. මේක හොයාගන්නේ යාළුවෝ තුන්දෙනෙක්. මම නිවැරදි නම් ස්ටීව් නුයි, හර්ලි, කරිම් කියන තුන්දෙනා. මේ තුන්දෙනා ඉස්සෙල්ලා me at the zoo කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරනවා 2005 දී. මේ 2005 අප්ලෝඩ් කරන YouTube channel එක 2006 වසරේදී Google සමාගම විසින් මිලදී ගන්නවා ඇමරිකන් ඩොලර් බිලියන 1.65කට. ඇමරිකන් ඩොලර් බිලියන 1.65කට ඔවුන්ගේ 9000 මිලදී ගන්නවා. බලන්න බෝන් ටැලන්ට් එකයි පොපියුලර් ටැලන්ට් එකයි වෙනස් කරපු නැති හම්බ වෙන වටිනාකම. ඒ කියන්නේ පොපියුලර් ටැලන්ට් එකට වඩා බෝන් ටැලන්ට් එක හුඟක් වටිනවා. මේ ලෝකෙ උපදින ගොඩක් මිනිස්සුන්ට බෝන් ටැලන්ට් එකක් අතේ අරගෙන උපදින. හැබැයි හුඟක් කට්ටියට තමන්ගේ බෝන් ටැලන්ට් එක හොයාගන්න බැරුව මැරෙනවා. ඒක වුණා නම් හැමෝම තමන්ගේ බෝන් ටැලන්ට් එක හොයාගත්තා නම් මේ ලෝකෙත් ගොඩක් ලස්සන වෙලා. මේ ලංකාව ගොඩක් දියුණු වෙලා. හැබැයි ගොඩක් කට්ටියට ඒක හොයාගන්න බෑ. ඔබත් ඔබේ බෝන් ටැලන්ට් එක හොයාගත්තද? අලුත් ඉරක් පායිනවා නේද?